7 වසර පළවෙනි පාඩමේ අභ්‍යාසය 1.1. මේක කියන පහත දැක්වෙන රූප අතුරෙන් ද්විපාර්ශ්වික සමමිතික අක්ෂය නිවැරදිව ඇඳ ඇති. ද්විපාර්ශ්වික සමමිතික අක්ෂය නිවැරදිව ඇඳ ඇති රූපය තෝරා ඒවායේ අක්ෂර ලියන්න. එතකොට ඒක ලියන්න කලින් අපි දැනගන්න ඕන ද්විපාර්ශ්වික සමමිතික අක්ෂය මොකක්ද කියලා. ඒක දැනගන්න අපිට පුළුවන් පොතේ දීලා තියෙන තියරි එක බලලා. පොතේ තියරි එකේ කියලා තියෙනවා ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂය දෙපස පිහිටි. සමමිතික අක්ෂය දෙපස පිහිටි කොටස් දෙකේ හැඩයෙන් හා වර්ගඵලයෙන් එක සමාන වේ. එතකොට හැඩය සහ වර්ගඵලය ඵලය සමාන වේ. හැඩයයි වර්ගඵලයයි සමාන වන්න ඕන. හරිද? ඊට පස්සේ ආයි කියලා තියෙනවා මෙම තල රූපයක් යම් රේඛාවක් ඔස්සේ නැමීමේදී ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වන නමුත් එම කොටස් දෙක සමපාත නොවේ නම් එම රේඛාව එම තල රූපයේ සමමිතික අක්ෂය නොවේ. දැන් සමමිතික අක්ෂය වෙන්න නම් සමපාත වන්නත් ඕන. සමමිතික අක්ෂය වන්න නම් සමපාත වන්න ඕන. සමපාත වුණොතින් තමයි කියන්නේ කොටස් දෙක සමපාතයි නම් තමයි ඒක සමමිතික අක්ෂය වෙන්නේ. ඒ කියන්නේ මේ කැල්ල දෙකට නැවුවොතින් මේ දෙක සමාන වෙන්න ඕන. හරි. දැන් අපි ගානට ආවට පස්සේ දැන් අපිට මේකේ තියෙන රූප අතරින් ද්විපාර්ශ්වික සමමිතික අක්ෂය තෝරන්න ඕන. අක්ෂය හරියට තියෙන ඒවාගේ අක්ෂර ලියන්න ඕන. දැන් අපිට ඒක පමණක් රූප නම් අපිට ඒක දැක්ක ගමන්ම කියන්න පුළුවන් මේ හරි මේක තමයි මේ ද්විපාර්ශ්වික සමමිතික අක්ෂය හරියටම තියනවා කියලා. ඒකෝද අපිට දැන් මේක දැක ගමන්ම තේරෙනවා අපි මේ මැදින් මේ තියෙන ඉර මැදින් මේක දෙපැත්තට නැවුවොතින් මේක නැමෙනවා කියලා. එහෙම බලා ගන්න බැරි නම් විදියක් තියෙනවා. මම කියලා දෙන්නම්. ඔයාලා වචනයක් අහලත් ඇති අපි රේඛාවක් ලම්බකව අඳිනවා කියලා. රේඛාවක ලම්බකව අඳිනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය ලම්බකව අඳිනවා ඒ වචනේ ඔයාලා ඉස්සරහට ආවි. ඒ නැතත් කොහොමත් එක දැනගෙන හිටිය කියලා ප්‍රශ්නයක් නෑ. දැන් එහෙම ඉරක් තියෙනවා නම් අපි ලම්බකව අඳිනවා කියන්නේ ඒ ඉරට විරුද්ධ අතට කියන්නේ මේ මෙහෙම අඳින එකට මේ මෙහෙම කියන්නේ ඒ ඉර තියෙන පැත්තට සම්පූර්ණ විරුද්ධ අතට ඉරක් අඳිනවා. හරිද? අපි දැන් මෙහෙම තිබුණොත් මේ අතට අඳිනවා. මේ මෙහෙම අඳින එකට තමයි අපි ඔය ලම්බකව අඳිනවා කියලා කියන්නේ. හරිද? දැන් අපි සම්මන්නේ මේ රූපය අපිට දැක්කම තේරෙනවා මේකේ හරි මේ ද්විපාර්ශ්වික සමමිතික අක්ෂය තමයි මේකේ තියෙන මේක. හරි. දැන් අපිට ඒ වගේ බලා ගන්න බැරි නම් කරන්න ඕන මේ දීලා තියෙන කඩේරට ඔය කියන ලම්බක විදින නිකන් ඉරක් ඇඳලා බලන්න ඕන. බලලා මේ කැපෙන තැන ඉඳලා මේ කොටස් දෙකට තියෙන දුරවල් සමානයි නම් ඕක කොහොමත් අනිවාර්යෙන් මේක නැවුවම ඒ ගානට මේ තැන ගිහිල්ලා මේ තැනට තමයි පදිත වෙන්නේ. දැන් මේකෙත් අපි වුණනම් තැන් දෙක තුනකින් ඉර ටිකක් ගහගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මේ දැක්කම තේරෙනවා මේ දුරවල් සමානයි කියලා. එතකොට මේක අනිවාර්යෙන් මේ ඉර හරහා මේක නැවුවොත් මේක සමමිතිකව නැමෙනවා. ඒක නිසා මේකේ ද්විපාර්ශ්වික සමමිතික අක්ෂය හරි. දැන් මේකෙත් අපිට දැක ගාම තේරෙනවා මේ කොටු පොතේම වලට දීලා තියෙන කොටුත් එක්කම දැන් මේක නැවුවොත් මෙතනත් තුනක් තියෙනවා මේ ගානට අනිත් පැත්තට නැවෙනවා. මේකත් හරි. දැන් මේකෙත් ඔයාලා බලුවම තේරෙනවා මේ පැත්තට උස කොටු 3යි. මේ පැත්තට උස කොටු 3යි. මේක නැවුවම මේ පැත්තට නැවෙනවා. ඔයාලට ඕන නම් අර ලම්බකයේ මේකට ගහලා මේ බලන්නත් පුළුවන්. දැක්කද මේ දුරයි සමානයි. දැන් මේක ඔයාලට දැක ගන්න තේරෙනවා මේකේ ද්විපාර්ශ්වික සම්මිතියක් නැහැ කියලා. මොකද දැන් අපි මේක නැවුවොත් බලන්න අපි මේක මේ ඉර ගානේ නැවුවොත් මේක ගිහිල්ලා නවතින්නේ මෙන්න මෙතන. මෙන්න මෙහෙම වගේ නැවෙන්නේ. මේක නිකන් ඔයාලා පොත්වලම ඇඳලා බලන්න. දැන් ද්විපාර්ශ්වික සම්මිතියක් නැහැ නේ මේ කැලේ එළිය තියෙනවා. එතකොට මේක හරියන්නේ නැහැ. මේක හරි. දැන් මේකේ හැබැයි බැලුවලමට වර්ගඵල සමානයි. ඒත් මේක හරියට දැන් අපි මෙහෙම ඉර ටිකක් ගහලා බලමුකෝ. සම්බක වෙන විදියට.
ආසන්න වීර ටික. දැන් මේ දුරවල් දෙක මෙතන ඉඳලා මෙතන තියෙන දුරයි මෙතන ඉඳලා මෙතන තියෙන දුරයි මේ දුර වැඩි. මේ දුර අඩුයි. අපිට මේක නැවුවොත් තේරෙනවා මේක හරියට නැමෙන්නේ නැහැ. මේ දුරවල් දෙක වෙනස්, මේ දුරවල් දෙක වෙනස්. ඔක හරියට නැවෙන්නේ නැහැ. මේක මෙහෙට ගිහිල්ලා වගේ එහෙම වගේ නැවෙන්නේ. මේ කෑල්ල ගෙනහල්ලා මේ පැත්තට ගියොත් නැවෙන්නේ ඒ වගේ. ඒකට ඒක හරියට ද්විභාජක සම්මිතික අක්ෂය මාක් කරලා නැහැ. දැන් මේකෙත් නැහැ. මේකත් නැවුවොත් නැවෙන්නේ නැහැ හරියට. ඒකත් බලා ගන්න ලේසිම විදිය තමයි අර ලම්බ කියන්නේ එක. මේ බලන්න. දැන් මේ කෑල්ල ගිහිල්ලා මේ දෙක අතර තියෙන දුර වෙනස්නේ. මේක නැවුවොත් මේක ගිහිල්ලා මේ හරිය වගේ නවතින්නේ. මේක උඩට ආවම ඒ නිසා අපිට මේක දැක්ක ගාම තේරෙනවා ඒක හරියන්නේ නැහැ කියලා. මේක හරියනවා. මේක සමචතුරස්‍රයන්නේ. මේ පැත්තට බලන්න මේ කොටු 6යි මේ පැත්තටත් 6යි. දැන් මේක ගානට නැමුවොත් මේ කෑල්ල ඇවිල්ලා ගානට මෙතන නවතිනවා. මේ කොන ඇවිල්ලා මෙතන නවතිනවා. මේ ගිහිල්ලා මේ නවතිනවා. මේ නිකන් ලම්බ කැන්දම වලට බලා ගන්න පුළුවන්. හරියට මේක නවතිනවා. මේක හරි. මේකත් ඔයාලට දැක්කම තේරෙන්න ඕන මේක හරි කියලා. මොකද මේ උස 2යි. මේ උස 2යි. මේක ගිහිල්ලා මෙහෙ නවතිනවා. මේ ගානට මේ උසවල් සමානයි. මේක ලම්බක ගැහුවමත් ඕනනම් ඒක බලා ගන්න පුළුවන්. මේ උසත් සමානයි. මේකත් හරි. මේක හරියන්නේ නැහැ. දැන් මේකේ ලම්බක ගැහුවම කියන්නේ මේ ඉරට මම කිව්වා දැන් ලම්බක ගහගත්තම තේරෙනවා මේ දුරවල් වෙනස්. මේ ගිහිල්ලා නැවුවොත් දැන් මේ තියෙන අතර නැවුවොත් මේ උල වගේ එක ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා නිකන් උල එළියට පනිනවා. එතකොට සමමිතිකව නැවෙන්නේ නැහැ. එතකොට මේක හරියන්නේ නැහැ. මේක මේ වෘත්තයක්. වෘත්තයට තමයි ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ වැඩිම තියෙන්නේ. ඕන විදියකට නවන්න පුළුවන්. කොහෙට නැවුවත් ගානට සම්මිතිකව නැවෙනවා. දැන් මේකත් අපිට බැලුවම තේරෙන්න ඕන මේ ගානට සම්මිතිකව ගානට තියෙනවා. අර කියන විදිහට අපි ලම්බක ගැහුවොත් ගානට මේ තුරවල් සමානයි. මේකත් ගානට නැවෙනවා. මේකත් ඒ වගේම තමයි මේකත් ගානට නැවෙනවා. ලම්බක ගහලා උනත් බලා ගන්න පුළුවන්. මේ දුරවල් මේ සමානයි. මේ කොටු වලින්ම මනින්නත් පුළුවන් ආසන්නව. ඒකත් එක්කම තමයි වලට මේ කොටු පොතකම මේක දීලා තියෙන්නේ. මේකත් හරි. හරි දැන් අපි ඒකේ අක්ෂර ටික ලියුවොත් අක්ෂර යන්න කියලා තියෙන අක්ෂර වන්නේ A B C හරි D හරියන්නේ E හරියන්නේ F හරියන්නේ G හරි H හරි I හරියන්නේ J හරි K හරි K එලුත් හරි. දෙවන කොටස ඒකේ තියෙන පහත සඳහන් එක් රූපයට ශුකඩදාසික පිළිපත් කර ඒවා කපාගෙන ඒවායේ ද්විභාජක සම්මිතික අක්ෂ සියල්ල අඳින්න. මේක එතකොට පොතේ කපලා අඳින්න තියෙන එක මට පෙන්වන්න විදියක් නෑ. මම ආසන්නව කියන්නම් මේ සම්මිතික ද්විභාජක සම්මිතික අක්ෂය මොකක්ද කියලා. දැන් මේක ඔයාලට දැක්කම තේරෙනවා මේක අපි කපලා ගත්තොත් මෙන්න මේක හරහා විතරයි මේකේ සම්මිතික අක්ෂයක් තියෙන්න පුළුවන්. වෙන විදියකට නවන්න බෑ. මේක සමපාත වෙන විදියට දෙකම සම්පාත වෙන විදියට නවන්න. දැන් මේක හරියට සම්පාත වුණාට පස්සේ නිකන් මේ අර්ධයක් වගේ තමයි එන්නේ. මේ කැල්ල ගිහිල්ලා මේ පැත්ත ගිහිල්ලා මෙහෙට සම්පාත වෙනවා. නැත්නම් මේ පැත්ත ගිහිල්ලා අර පැත්තට සම්පාත වෙනවා. දෙකම එකයි සම්පාත වෙනවා. එතකොට ඒකේ අක්ෂය තියෙන්නේ මේක කෙලින්. ඊට පස්සේ ඊළඟ රූපෙට ගියාම ඒකේ අක්ෂය මේක කෙලින් තියෙනවා අනිවාර්යයෙන්. මොකද අපි ලම්බක ගැහුවම තේරෙනවා මේ දුරවල් සමානයි. මේක ගානට ගිහිල්ලා මේ දුරයි සමානයි. එතකොට මේ කොන ගිහිල්ලා මේක උඩ ගානට පතිත වෙනවා. නැත්නම් මේක ගිහිල්ලා මේක උඩ ගානට පතිත වෙනවා. ඒ වගේම සම්මිතික අක්ෂයක් තියෙන්න ඕන මේ අතට. එතකොට සම්මිතික අක්ෂ දෙකයි. අපිට එතකොට හිතන්න බැරිද වෙන විදි සමාහිතික අක්ෂයක් මේකට තියෙනවා කියලා. මේ අතට සම්මිතික අක්ෂයක් තියෙනවා කියලා අපිට ගන්න බෑ. මොකද දැන් අපි මේක ගානට මේ කොලේ අනිත් පැත්තට නවන්න ගත්තතින් මෙතන තියෙන දුරයි මේ දුර නිකන් සමාන වුණාට මේ කැලල ගිහිල්ලා මෙහෙ නවතින්නේ. මේ කැලල ගිහිල්ලා මෙහෙ කියන්නේ මේක ගිහිල්ලා මෙතන නැවතුණු ගාමම සමමිතික නෑ මේ භාගේ එළියේ. එතකොට ඒක සම්මිතික අක්ෂයක් නෙවෙයි. වගේම මේ අතර තියෙන්නත් බෑ. එතකොට සම්මිතික අක්ෂ වෙන්න පුළුවන්. සම්මිතික අක්ෂ තියෙන්න පුළුවන්. මේකයි දෙකයි. ඊට පස්සේ මේ රූපය මට ආසන්නව කියන්න පුළුවන්. මෙතනින් අනිවාර්යෙන් සම්මිතික අක්ෂයක් වල දැකලාම පේන්න ඕන. මේ දුර සමානයි. ඊට පස්සේ මේක හරියටම අපි මේකට කියන්නේ ආසන්න ෂඩාශ්‍රයක් කියලා. සවිදි ෂඩාශ්‍රයක් නම් සවිදි ෂඩාශ්‍රයක් නම් මේ පැත්තට තියෙන්න ඕන.
මේ පැත්තටත් තියෙන්න ඕන. මේ පැත්තටත් තියෙන්න ඕන. මේ පැත්තටත් තියෙන්න ඕන. මේ පැත්තටත් තියෙන්න ඕන. ඒක ඇඳලා තමයි බලන්න ඕන මේ මට පේන විදියට නම් මම හිතන්න විදියට මේක මට පේන සම්මිතික අනුව මේක විතරයි සම්මිතික අක්ෂයකට තියෙන්නේ. මට හිතා ගන්න බෑ මේ ගිහලා මේ හරියටම සම්පාද වෙනවද කියලා. රූපේ පේන විදියට සවිදි නෑ මට. සවිදි ෂඩාශ්‍රයක් නෙවෙයි. ඔයාලා ඒක අපල බලන්න. ඊළඟ එකට ගියාම ඊළඟ එක ඔයාලා දැක්කම තේරුණා නිකන් මේක කියන්නේ මේ රූපෙම වේරියන්ට් එක. කියන්නේ මේ රූපෙම වගේ එකක්. නිකන් මේ කොන් උල් වෙලා තියෙන. ඒක එහෙනම් අපිට මෙන්න මෙතනින් තමයි සම්මිතික අක්ෂය තියෙන්නේ. හරිද? ඒ ටික කපලි වෙලා පොතේ අලවන්න කියලා තමයි තියෙන්නේ. එහෙම තමයි ඒක හදන්නේ. තුන්වන කොටස. ඒක තියෙනවා පහත සඳහන් එක් රූප ටිෂු කඩදාසියක පිටවත් කරගන්න. ඒවා කපාගෙන ඒවායේ සම්මිතික අක්ෂ අඳින්න. දැන් මට ටිෂු වල පෙන්වන්න බෑ. මම ඒ වුණාට ආසන්නව කියන්න. ඊට පස්සේ පළවෙනි රූපය කියන්නේ ඍජුකෝණාශ්‍ර හැඩයක්. දෙවෙනි එක කියන්නේ පාද දෙකක් සමාන වූ ත්‍රිකෝණාකාර හැඩයක්. මේක දැන් ඍජුකෝණාකාර හැඩයක් කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවද? මම ඒක කියලා දුන්නා. දැන් මේක ඔයාලා සාමාන්‍ය සිංහල වලිනුත් මේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඍජු කියන්නේ අර ලම්බ කිය අපි අර මේ කෝණයක් කියන්නේ අර කලින් උඩ රූපවල ඍජුකෝණාශ්‍ර කියන්නේ මේ වගේ කෝණ තියෙන ඍජුකෝණාශ්‍රාකාර හැඩයක්. මේ කෝණ නිසා මේවට තමයි අපි කියන්නේ ඍජුකෝණ කියලා. ඍජුකෝණ. එතකොට ඍජුකෝණාශ්‍රාකාර හැඩයක් කියන්නේ මේක. ඊට පස්සේ ඊළඟ එකේ කියනවා පාද දෙකක් සමාන වූ ත්‍රිකෝණාකාර හැඩයක්. එතකොට දැන් ඔයාලට දැක්කම තේරෙනවා නිකන් මේ දෙකේ පාද දෙක සමානයි කියලා. මේක පොඩි කියලා. ඔයාලට පොඩි වගේ කියන්නේ මේ බලා ගන්න බැරි නම් අඩු වල අරගෙන මනින්න. දැන් මේ දෙක දැක්කම තේරෙනවා මේ දෙක සමානයි. මේක සමාන නැහැ කියලා. මේ තව දෙයක් කියලා දෙන්න. අපි මේ ගණන් වල ගන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් පාද දෙකක් සමානයි නම් අපි මෙහෙම වාක්‍යයක් දානවා. ඒ කියන්නේ මේ දෙක සමානයි කියලා. නැත්තම් මෙහෙම ඊට දෙකක් දාන්නත් පුළුවන්. නැත්තම් ඊට තුනක් දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි පළවෙනි පාරට එහෙම මොකක් හරි රූපයක සමාන දෙයක් මාක් කරනවා නම් අපි මාක් කරන්නේ මේ දෙක කියන්නේ පළවෙනිම මේ දෙක සමානයි කියලා. හරි. ඒක අමතර දෙයක්. ඒක දැනගන්න කොහොමද ඔය ඉස්සරහට ඕන වෙනවා. ඊට පස්සේ තියෙනවා ඉහත එක් රූපේ සමමිතික අක්ෂ ගණන ලියන්න. සමමිතික අක්ෂ ගණන ලියන්න කලින් දැන් ඔයාලා මේක කඩදාසියේ අර ඩෙලිවර් වෙලා කපලා බලනවානේ. ඊට පස්සේ සමමිතික අක්ෂ දැන් ඔයාලා දැක්ක ගමන් තේරෙනවා මේකේ සමමිතික අක්ෂයක් මෙතනින් තියෙනවා. මොකද මේ ගානට ගිහිල්ලා මේ කොන් වලට නැවෙනවා. එතකොට එකයි ඒ වගේම මේ අතරත් එකක් තියෙනවා. ඒ ඇරෙන්න මේකේ සම්මිතික අක්ෂයක් නැහැ. මොකද දැන් අපි සාමාන්‍ය ඇන්දොතින් තව හිතමුකෝ මෙහෙම තියනවා කියලා. තියෙන විදියක් නැහැ. අපි ලම්බකයක් ඇන්දොතින් තේරෙනවා මේ දුරයි වෙනස්. එතකොට කොහොමද මේ දෙක ගිහිල්ලා නැවෙන්න බෑනේ. එතකොට මේක හරියන්නේ නැහැ. එතකොට හරියන ඒවා තියෙන්නේ දෙකයි. මේකයි. එක් රූපයේ සම්මිතික අක්ෂ ලියන්න. එතකොට පළවෙනි එකට දෙකයි. ඊළඟට දැන් අනිත් එකෙත් බලන්න ඕනේ සම්මිතික අක්ෂ. දැන් අනිවාර්යෙන් මේකේ මෙහෙම සම්මිතික අක්ෂයක් තියෙනවා. මේ ගානට මේ දුරව සමානයි. මේ දුර සමානයි. මෙහෙම ලම්බකයක් ගැහුවොත් මේ දුර සමානයි. ඒ හැරෙන්න මේකට වෙන තියෙන විදියක් නැහැ. මොකද මේ කියලා තියෙනවා පාද දෙකක් සමාන වූ කියලා. අනිත් පාද සමාන නැහැ. අනිත් පාදේ සමාන වුණා නම් අවස්ථාව වෙනස්. දැන් මේ කියලා තියෙන්නේ පාද දෙකයි සමාන. එතකොට අනිත් පැති වලට ගැහුවොත් හරියන්නේ නැහැ. අපිට ආසන්නව මෙහෙම ඩයිනම පාට මාරු කරනකම් දැන් මෙහෙම ගැහුවොත් ඒක හරියන්නේ නැහැ. මොකද දැන් මේ පාදේ දිග වෙනස්, මේ පාදේ දිග වෙනස්. එතකොට මේ ගිහිල්ලා මේකට සම්පාද වෙන්න බෑනේ. පාද දෙකයිනේ සමාන. එතකොට මේක හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. එතකොට තියෙන එකයි මේක. එතකොට මේකට සම්මිතික අක්ෂ B වලට එකයි. ඊට පස්සේ දෙවෙනි කොටස ඒකේ තියෙනවා ඉහත ලැබුණු A සහ B ආස්තර දෙක එකක් මත අනෙක නොතබා එකිනෙක දාර ගෑවෙන ලෙස එකතු කිරීමෙන් වෙනත් සමමිතික රූපයක් සාදායේ අභ්‍යාස පොතේ ලබන්න. ආස්තර කියන්නේ ඔයාලා මේ ඍජුකෝණාශ්‍ර වගේ එකක් කපා ගන්නවා
ටිෂු කඩදාසියෙන් තව සම පාද දෙකක් දිග සමාන ත්‍රිකෝණාකාර එකක් කපා ගන්නවා. ඒකේ දැන් පාද දෙක සමාන වෙන්නේ මේ දෙකේනේ. එතකොට ඔයා ගෙනහිල්ලා දැන් මේකට කියලා තියෙන සමමිතික රූපයක් හඳින්න කියලා. එතකොට ඔයා දැන් මේ පාදෙ ගෙනහින් තියුවොත් ඒක මේ ඔයාලට කරන්න පුළුවන් මේ පාදෙ ගෙනහිල්ලා මේ මෙහෙන් තියෙන විදිහට තියන්න පුළුවන්. එතකොට තමයි සමමිතික රූපයක් එන්නේ. දැන් හදිසියට ඔයා ගිහිල්ලා දැන් මේ පාදෙ ගෙනහිල්ලා මෙතනින් තියන්න ගත්තොත් ඒක පොඩ්ඩක් ඇද වෙලා එන්නේ. මොකද මේකේ පාද දෙකයි සමාන. ඒක නිසා ඔයා අනිවාර්යෙන් මේ පාදය ගෙනහිල්ලා මෙහෙම තියෙන විදිහට තියලා හැදුවනම් අර එතකොට ගානට සමමිතික එකක් එනවා. මොකද දැන් මෙතනත් සමමිතික අක්ෂයක් තියෙනවා. මේකෙත් සමමිතික අක්ෂයක් තියෙනෝනේ. ඒ අක්ෂ දෙකම එකට ඇවිල්ලා ගානට එතකොට සමමිතික රූපයක් හැදෙනවා. එතකොට ආසන්නයෙන් මේ වගේ රූපයක් එන්නේ. තවත් විදිහකට සමමිතික රූපයක් අඳින්න පුළුවන්. මොකද ඔයාට දැන් අපි ගෙනහිල්ලා මේ පාදේ ගෙනහිල්ලා මෙතන තියුවානේ. ඒ වගේ අපිට දැන් ආයි ඒ රූපේ මෙතනින්ම හඳ ගන්නවා. මෙහෙම නම් තියෙන්නේ මේ දෙක සමානයි. ඔයාට ඕන නම් මේ පාදේ ගෙනහිල්ලා මෙතනින් තියන්නත් පුළුවන්. එතකොට නිකන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් ඒවි. සාමාන්‍ය අපිට පේන විදිහට ත්‍රිකෝණේ මේ පාදේ මේ දිගට වඩා ටිකක් දිගයි. එතකොට ටිකක් අපිට ටිකක් මේ වගේ ටිකක් දිගට ඇවිල්ලා මෙහෙම එන්නේ. එතකොට දැන් මේකෙත් ගානට මෙතන සම්මිතික අක්ෂයක් තියෙනවා. ත්‍රිකෝණෙත් සම්මිතික අක්ෂය තියෙනවා. එතකොට අපිට මෙහෙම රූපයක් අඳින්නත් පුළුවන්. මේ වගේ එකක් අඳින්නත් පුළුවන්. එතකොට අපිට ඒකේ රූප දෙකක් හදන්න පුළුවන්. මේක හෝ මේක. හතරවන කොටස පහත සඳහන් ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරගෙන නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. පළවෙනි එක තියෙනවා ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂයට දෙපසින් වූ කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමාන වේ. ඒක හරියනේ. ද්විපාර්ශ්වික සමමිතික රූපයක මේක අපි හිතුවතින් පාද දෙකක් සමාන එකක් නම් ත්‍රිකෝණයක් නම් අපි මේකේ හැඩයත් සමාන වෙන්න ඕන, වර්ගඵලයත් සමාන වන්න ඕන. ඒක හරි. සමමිතික අක්ෂයෙන්. හරිද? සමමිතික අක්ෂයෙන් දෙපස. එතකොට පළවෙනි එක හරි. ඊළඟට දීපාර්ශ්වික සමමිතික රූපයකට සමමිතික අක්ෂයකට වඩා වැඩියෙන් තිබෙන අවස්ථා ඇත. ඒකත් හරිනේ. සමමිතික අක්ෂ එකක් තියෙන්නත් පුළුවන්, ගොඩක් තියෙන්නත් පුළුවන්. සමමිතික අක්ෂ ගොඩක්ම තියෙන එක තමයි වෘත්තය. වෘත්තයට ගොඩාක් තියෙනවා. ඕන පැත්තකින් අඳින්න පුළුවන් වෘත්තයට. හරියට කේන්ද්‍ර හරහා යන විදිහට ගොඩක් අඳින්න පුළුවන්. එතකොට වෘත්තයට ගොඩක් වෘත්තයට තියෙනවා කියන අනන්තයක්. අනන්තයක් කියන්නේ අපිට හිතා ගන්න බැරි තරම පරිමක ඉලක්කම. ඒ නිසා වෘත්තයකට තියෙන. එතකොට අක්ෂ වැඩියෙන් තිබේද ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා වෘත්තාකාර ආස්තරයක සමමිතික අක්ෂ ගණන සමචතුරස්‍රාකාර ආස්තරයක සමමිතික අක්ෂ ගණනට වඩා වැඩි. ඒ කියන්නේ සමචතුරස්‍රාකාර ආස්තරයක තියෙන්නේ චතුරස්‍රය සමාන පාද සහිත. ඒකේ පාද හතරයි. මෙහෙට තියෙනවා, මෙහෙට තියෙනවා, මේ අතට තියෙනවා, මේ අතට තියෙනවා. ඒකේ තියෙන 1 2 3යි 4යි. ඒකේ 4යි තියෙන්නේ. එනකොට වෘත්තයේ ගොඩාක් තියෙනවා. අනන්තයක් තියෙනවා කියලා කියන්නේ අපිට ගණන් කරගන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා දීපාර්ශ්වික සමමිතික රූපයකට තිබිය හැකි උපරිම සමමිතික අක්ෂ ගණන එකකයි. ඒක වැරදිනේ. වෘත්තයට ගොඩක් තියෙනවා නම් ඒක වැරදි. සමමිතික අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිතික අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළ විට ලැබෙන එක් කොටස් සමමිතික වේ. හරිනේ. සමමිතික අක්ෂය හරහා මේකේ මේ රූපෙම ගත්තොතින් පාද දෙකක් සමාන එකක් ගත්තොතින් සමමිතික අක්ෂය හරහා කපනවා කියන්නේ මේක හරහා කැපුවොතින් මේ කොටස් දෙකේ ලැබෙන කොටස් දෙකකට වෙන් කළ විට ලැබෙන කොටස සමමිතික වේ. හරිනේ. සමමිතික වෙනවා.